දැන් කෑ ගහන ළමයි කවුද බලන්න? දැන් කෑ ගහන ළමයිට තෑගි හම්බෙන්නේ නැහැ. නේද? ගන්න තෑගි වුණා යතුස් ගන්න බලන්න. කෑ ගහන අයට තෑගි හම්බෙන්නේ නැහැ. නේද? දැන් මම මේ දිහා බලා යන්නේ. දැන් මම අහන්නේ වල උත්තර දෙන්න ඕනේ. මම ඊට පස්සේ ප්‍රශ්න අහනවා උත්තර දෙන්න ඕනේ. දැන් විසක්කෝ අපිට වැදගත් වෙන්නේ ඇයි? සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය බෝසතාණන්ගේ බුදු වීම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම. ඒ තෙමගොල සමරලා තමයි වෙසක් පොහොය අද සමරන්නේ. එදා ලුම්බිනි සල්වේලේ මහා මායා දේවියට දාන අපේ සිද්ධාර්ථ කුමාරයා පෙර මුසිත දිව්‍ය ලෝකෙ නම් ඇවිල්ලා මස්මහ ගලුම් බැලුවා. ඔබ වහන්සේට දැන් මනුස්ස ලෝකයට වඩින්න කාලය හරි. ඒ එන්න කලින් උන්වහන්සේ බැලුවා 55ක්. ඒවට අපි කියනවා 11 ළමයිගේ බුද්ධ ධර්මයේ පොතේ තියෙනවා මස්මහ බැලුම් වලට තව නමක් කියනවා. මොකද 11 පිරිමි ළමයි ගෑල් ළමයි මස්මහ බැලුම් වලට තව නමක් කියනවා. මොකක්ද? ආචාර්ය මහා විලෝකණේ. එතන මුණ බලා ගන්න උගන්නලා නෑ. පංච මහා විලෝකණේ ආමුදුරන්ගේ මුණ දිහාත් බලනවා මගේ මුණ දිහාත් බලනවා උගන්නලා නෑ. පංච මහා විලෝකණේ කාලයේ දීපය දේශය කුලයේ මව්. කාලේ හරිය දැන් දෙවියෝ ආරාධනා කරා වලින්න කියලා මනුස්ස ලෝකෙට. ඊළඟ රුක්මාංශ දීපයක් තෝරගන්නවා. බුදුහාමුදුරුවෝ මොන දීපයේද පහළ වුණේ? ජම්බු දීපය. ඒ කියන්නේ ඉන්දියාව. ඊට පස්සේ දේශය බලනවා. ඉන්දියාවේ කොහෙද තෝරගත්තේ? ඉන්දියාවේ මධ්‍ය දේශේ. කුලේ බලනවා. මොකද කුලේ? ක්ෂත්‍රීය කුලේ, රජ කුලේ. අම්මා බලනවා. මහා මායා දේවියගේ කුසේ පිළිසඳ ගන්න. ඊට පස්සේ මේ මව්කුසල ගමීලා උන්වහන්සේ මහා මායා දේවියගේ කුසේ පිළිසඳගෙන දා ලුම්බිනි සල්වේලේදී. බාලා බාන්න දෙක වසරේ ළමයි අතුස් ගන්න බාන්න. ගාම්පාසලේ දෙක වසරේ ළමයිගේ ගාම්පාසලේ පොතේ තියෙනවා කවියක්. මොකක්ද? සිද්ධාර්ථ කුමාරයා උපදුනේ ඇති. "පියුම් මතක් පිට උමරම් වැඩියා ලොවන කුවද කෙරේ වනේ මල් පිපුණා සාතු නදින් මුළු ලොවති දිදුනා ආතක් නින්නතේ සතුටක් දැනුණා." ළමයි හැමෝටම පාඩම් ඒ කාගේ උත්පත්තියේදී සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය. ඊට පස්සේ උන්වහන්සේගේ බුද්ධත්වයේ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධි අභියස. එදා තමන්ගේ යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා රාමන්තයෙන් බබලන ඒ සියල්ල අත්හැර දාලා උන්වහන්සේ උතුම් වූ අභිනිෂ්ක්‍රමණය කළ බුදුබව ලබා ගැනීමේ පරමාර්ථය. තුන්වෙනි කාරණේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල්වේනේදී උන්වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. මෙන්න මේ තෙමගොල සිද්ධ වෙච්ච පොයේ දවසේ. ළමයි බෞද්ධයක් වෙනා මම මේ කියන කතාව අහන්නේ නැහැ. අන්තිලා බලන්න. ඒ නිසා මම වැඩිලා මේක කියන්නේ දික් කරන්නේ කිලි කරනවා. කෙටියෙන් තෙමගොල සමරුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ යමාමා කියලා ආරම්භන දෙවන පාර සිද්ධ කරන්නේ විසක් පොයේ දවසේ. අවස්ථා තුනකදී උන්වහන්සේ යමාමා කියලා ආරම්භනවා. මොකද මේ අවස්ථා තුන පළවෙනි එක දෙවියන්ගේ සැකේ දුරු කරන්න යමාමා කියලා ආරම්භනවා. දෙවියන් අතර සැකයක් තිබුණා බෝසතාණන් තාම බුදු වෙලා නැහැ කියලා. ඒ සැකේ දුරු කරන්න උන්වහන්සේ යමාමා කියලා ආරම්භනවා. දෙවෙනි පාර කිඹුල්ලන් නුවරට වැඩම කරපු පෙරාවේ ශාක්‍යයන්ගේ මාන්නය දුරු කරන්න බුදුහාමුදුරුවෝ යමාමා කියලා ආරම්භනවා. ශාක්‍ය හිතන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට වඩා බාලයි. ඒ නිසා පොඩි උන්ගේ ඉස්සරහට යවලා බුදුහාමුදුරුවෝම වැඳෙව්වා. ආගේ මාන්නය දුරු කරන්න තුන්වෙනි පාරේ දෙවෙනි පාරේ යමාමා කියලා ආරම්භනවා. තුන්වෙනි පාරේ ගංගාප්ප රුක්ක මූලයේදී තීර්ථකයන්ගේ මාන්නය දුරු කරන්න යමාමා කියලා ආරම්භනවා. රජගහනුවර සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාට හම්බුණා සතුන් ලීයක්. ඒ සතුන් ලීයෙන් මේ සතුන් ගර්භාත්‍රයක් හදවලා රියන් 60ක් උඩ උණ බම්බුවක ඉට්ටවලා මේ උණ බම්බුවේ තියෙන පාත්‍රයේ ගන්න කැමති කෙනෙක් සමත් කෙනෙක් ගන්න කිව්වා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙච්ච පිටුවල භාරද්වාජ හාමුදුරුවෝ මේ පාත්‍රයේ ඉරිදි ප්‍රාතිහාර්ය පාන ගත්තා. බුදුහාමුදුරන්ට උගාරන් කියලා බුදුහාමුදුරුවෝ භාරද්වාජ හාමුදුරුවෝ කැඳවලා කියනවා භාරද්වාජ මේ ශාසනයේ කවදාවත් ලාභ ප්‍රයෝජන තකා ඔය වගේ වැඩ කරන්න එපා කිව්වා.
තීර්ථකයන් ලෝක ආරංචි වුණා ආපහු යමාමා පෙරහැරට යමක් වෙන්නේ නැහැ කියලා. ආගේ තීර්ථකයන්ගේ මාන්නය දුරු කරන්න බුදුහාමුදුරුවෝ තුන්වෙනි පාර යමාමා පෙරහැරට ආවා. මේ අනුව දෙවෙනි යමාමා පෙරහැරට ආව සිද්ධ වෙන්නේ වෙසක් පොයේ දවස්. ඔන්න දැන් දෙවෙනි සිදුවීම කිව්වා. තුන්වෙනි සිදුවීම ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ වෙසක් පුර 15 පොයේ දවසක. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ සමීපතම ඥාතියෙක්. බුදුහාමුදුරුවන්ගේ සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තගේ මල්ලිගේ පුතා. සිද්ධාර්ථ කුමාරයාට තව ඉන්නවා සහෝදරයෝ 4 දෙනෙක් සුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන සහ මිතෝදන. ඒකෙන් අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද කුමාරයා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ ළඟ පරිදිභාවයට පත්ලා ධර්ම භාණ්ඩාගාරික තනතුර හොබවමින් අවුරුදු 45ක් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරා කියන්නේ ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට තිබිච්ච බැඳියාවේ ඉඳම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන ගම රහත් වෙන්න බැරි වුණාලු. පළවෙනි සංගායනාව කියන්න ඔන්න මෙන්න කියනකොට ඉඳගෙනත් නෙවෙයි, ඇවිදගෙනත් නෙවෙයි, හිටගෙනත් නෙවෙයි, නිදාගෙනත් නෙවෙයි. සතර ඉරියව්වෙන් තොරව. කොට්ටේට ඇලවෙනකොටම උන්වහන්සේ රහත් වුණාලු. සතර ඉරියව්වෙන් තොරව. රහත් වෙච්ච එකම හාමුදුරුවෝ විදිහට ශාසනය සඳහන් වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ගොඩක් ලස්සනයි. සහ උන්වහන්සේගේ කටහඬ ගොඩක් කීරි. උන්වහන්සේගේ රූපස්ත්‍යාව නිසාම කතාලේ මිහිරි බව නිසාම කොසල් රජුගේ අන්තපුරේ දිසෝවරු ඊතරම කැමතිවරු ආනන්ද හාමුදුරන්ගේ බණහන්. දවසක් රජුරන්ගේ ඉල්ලීමක් කළාලු දිසෝවරු අපිට ආනන්ද හාමුදුරන්ගේ බණහන් ඕන කියලා. ඊට පස්සේ දිසෝවරුගේ ඉල්ලීම කොසල් රජු ඉටු කරන්න බුදුහාමුදුරුවෝ හම්බෙලා ආනන්ද හාමුදුරුවෝ වඩම්ම ගත්තලු අන්තපුරේ. බණ කියලා ඉවරනකොට පහුවදා මොකද උනේ? අර කාන්තාව 500 දෙනාම ගැප් ගත්තා. දැන් රටේ රජුරවන්ට ලොකු ගැටලුවක්ලු. රජුරෝ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ අන්තපුරේට ගිහින් බණ කියලා කොහොමද මේ කාන්තාව 500 ගැප් ගත්තේ කියලා. ඊපස්සේ බුදුහාමුදුරන්ට ගිහින් රජුරෝ කියනවා. මොකද්ද කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඊයේ ආනන්ද හාමුදුරුවෝ අන්තපුරේට වැඩලා ධර්මයේ දේශනා කළා කාන්තාව 500ම ගැප් අරගෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාන්තාව ගැප් ගන්න ක්‍රම 9ක් තියෙනවා. ඒකෙන් 9 වෙනි ක්‍රමය තමයි කාගේ හරි කටහඬකට වශී වුණොත් ඒ අය ගැප් ගන්නවා. ආනන්ද හාමුදුරුවන්ගේ කටහඬ ඒ තරම්ම මිහිරි, ඒ තරම්ම රූපස්ත්‍රියේ යුක්ත නිසා කාන්තාව වශී වෙලා ඒ කාන්තාව 500 දෙනා ගැප් ගන්නයි කියලා සඳහන් වෙනවා. ඊගවට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බොහොම ලැජ්ජාශීලී කෙනෙක්. ඒතවනාරාම ඉස්සරහා ඉන්නේ කාන්තාවන්ට අර ගානන්න එන ගැහණුවයට ආනන්ද හාමුදුරුවෝ හැමදාම ඉතුරු වෙන දාලි ගිහින් බෙදනවා. කොහොම බෙදලා ඉන්නකොට දවසක් එක ගෑනු කෙනෙක්ට කැවුම් දෙකක් වැඩිපුර වැටුණා. ඒ ළඟ හිටපු කාන්තාව දැක්කලු ආනන්ද හාමුදුරුවෝ ළඟ හිටපු ගෑනු කෙනාට කැවුම් දෙකක් වැඩිපුර දානවා ඉතලා නෙමෙයි අහම්බෙන් වැටුනේ. අර ගෑනු කෙනා මෙහා ගෑනු කෙනාගෙන් අහනවලු ආනන්ද කියන්නේ උඹේ හොර මිනිහාද කියලා ඇහුවා. ඕක ආනන්ද හාමුදුරන්ට ඇහුණා. ආනන්ද හාමුදුරුවෝ කැවුම් වාදනයේ බිම දාලා ගිහින් චේතනාරාමයට ලිංග ගත්තලු. ඒ තරම් ලැජ්ජාශීලී කෙනෙකු ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ නිසා මේ ශාසනයේ සියලුම කටයුතු උන්වහන්සේ අරගෙන ආවේ ඒවම් මේ සුත්තම් කියන පාලි පාඨය අපි අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ නැතිතන දේශනා කරන සියලු ධර්මයේ උන්වහන්සේ කටපාඩම් තියාගෙන මේ ශාසනයේ පරපුර අරගෙන යන්නේ ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු වෙලාවේ මිනිස්සු ගොඩක් ඇඬුවේ නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සු ගොඩක් ඇඬුවා. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට ඒකේ අලුව පුරවන්න ආනන්ද හාමුදුරුවෝ ඉන්නවනේ කියලා මිනිස්සු හිත හදාගත්තලු. එදා ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සු බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට වඩා දුකින් මිනිස්සු අඩන්න පටන් ගත්තලු. බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයේ අනියත ස්වභාවය ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළා දුන්නේ පරිනිර්වාණ මංචකේ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ අර ආරාමයේ තියෙන උරුවස්ත්‍ර බදාගෙන අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් මංචකේ ඉඳගෙන ආනන්ද හාමුදුරුවෝ කෝ කියලා අනිත් භික්ෂුන්ගෙන් අහනවා. උන්වහන්සේගේ පරිනිර්වාණය දරා ගන්න බැරුව ආනන්ද හාමුදුරුවෝ උරුවස්ත්‍ර බදාගෙන අඬනවා. පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ව සනසවලා ළඟට ගෙනලා සනසවන්න පටන් ගත්තා. අර අටවසර ඉස්සර බුද්ධ ධර්මයේ පොතේ තිබුණා කවියක්. ඇයි ආනන්ද ඔබට අඬන්නේ ඇඬුවට කවුද ලොව නොමරේ සිටින්නේ
පරණය සංගමය මිනිසා උපන්නේ බුදු මුනුදා සිතයි මාමේ කියන්නේ. ඒ හිත සනසල ආනන්දහාමුදුරුවෝගේ බුදුහාමුදුරුවෝ කෙරෙහිවත් පෑවා. ඒ තරම් ශාසනයට වැඩගායි ශාසන පරපුර අරන් යන්න වැදගත් වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන්න දරුවනේ වෙසක් පොය දවස. ඊගාව කාරණේ දිසාගොල්ලගේ නිබ්බුත පද කියන්නේ වෙසක් පොය දවස. කොහොමද නිබ්බුත පද ගන්න යතුස්සන්න බා මාත් එක කියන්න ඕනේ දැන්. නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සෝපිතා නිබ්බුතානුන සාමාරේ යස්සාමි දිසෝපතේ ඉබ්‍රාහිම් කුමාරයා ගිහිගේ හර යන බව දැනගත්ත මේ කිසාගොන්නගේ ඈත සඳුකලේ නම් තමන්ගේ සිද්ධාර්ථ කුමාරයාගේ රූපස්ත්‍රියව වර්ණනා කරනවා. මේ වගේ අම්මා කෙනෙක් මේ වගේ පුතෙක් ලැබිච්ච අම්මා කෙනෙක් ඒකාන්තයෙන්ම නිවුණු කෙනෙක්. මේ වගේ පුතෙක් ලැබපු පියතුමත් ඒකාන්තයෙන්ම නිවිච්ච කෙනෙක්. මේ වගේ ස්වාමි පුරුෂයෙක් ලැබපු ස්වාමි දියණිය ඒකාන්තයෙන්ම නිවිච්ච කෙනෙක්. මෙන්න මේ විදිහට මේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුණ මේ නිබ්බුත පද වලින් දේශනා සඳහන් කරන්නේ කිසාගොන්න මේ වෙසක් පොය දවසේ. ඊගාට බුදුහාමුදුරුවෝ තුන්වෙනි පාර කරණියට වැඩම කරන්නේ වෙසක් පොය දවසේ. හරේ පාර වැඩම කරන්නේ මහියංගනේ ඊගාවට නාගදීපේට තුන්වෙනියට කරණියට. නාරජවරුන් අතර ඇතිවෙච්ච මණික් පුඩුවක ප්‍රශ්නයක් ලෙස දාන්න බුදුහාමුදුරුවෝ තුන්වෙනි පාර කරණියට වැඩම කළා. ඊගාවට ගුවන්විදුලියේ වැඩ ආරම්භ කරන්නේ බුදුගැමුණු මහරජුගේ වෙසක් පොය දවසේ. අපේ සිංහල වංශ කතාවේ ආරම්භයේ විජය කුමාරයා ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ දරුවනේ වෙසක් පොය දවසේ. අන්න වෙසක් පොය දවසේ වැඩගත් කරුණු ගොඩක් කිව්වා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාර අවුරුදු 2569ක් කියලා අදටත් මුළු ලෝකයක් මේ පිළිමවලට උන්වහන්සේට මල් කියලා වන්දනා කරන්නේ. උන්වහන්සේ අපේ සසර දුකින් මිදෙවුවා. උන්වහන්සේගේ සියලු සැප අත්හැරලා රාප්‍ය සුරාම්‍ය සුඩ මේ භවගාමී ජීවිතය තුළ හම්බෙච්ච සියලු සැප අත්හැරලා අරතරම් වටිනා පිළිදක් අත්හැරලා අරතරම් වටිනා දරුවෙක් අත්හැරලා අරතරම් වටිනා රජසප්ප අත්හැරලා ඇවිදුනේ කාවෙනියද ඔබ අප වෙන්නේ. ඒ බලය තුළ විතරක් නෙවෙයි කොච්චර කාලයක් සාරා සංකේය කල්පලක්ෂයක් දුකියලු අපිට මේ සත්‍ය හොයලා දෙන්න. එදා දීපංකර පාදමූලයේ සුමේද තාපස අවදීදී උන්වහන්සේට දීපංකර බුදුහාමුදුරන්ගේ බණ අහලා නිවන් දකින්න හැකියාව තිබුණත් ඒ නිවන් දැක්කේ නැත්තේ. අපිට තියෙන ආදරේ කරුණාව සතුටුට තිබිච්ච දයාව නිසා. එදා ඒ උන්වහන්සේ ලෝකයට දේශනා කරපු සත්‍ය නිසා අද අපි පස්පයෙන් වැළකීලා නිවැරදි ජීවිතයක් ගත කරනවා. ඒ නිවැරදි ජීවිතය නිසා තමයි අපේ මෙලවයි පරලොවයි කියන උභයාර්ථ ලෝක සාධනය ඇති කරගන්න පුළුවන් භාග්‍ය අපිට උදා වෙලා තියෙනවා. ඒ නිසා ශිෂ්‍යෝ විදියට සතුටු වෙන්න. අද අපි බෞද්ධයෙක් විදියට මේ පොළවේ පය ගාලා පස්පයෙන් වැළකීලා ජීවත් වෙන්නේ උන්වහන්සේලා විඳපු අපමණ දුක් නිසා. ඒ අපමණ දුක් වලට දරුවනේ වටිනාකමක් දෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝත් එක්ක ඉඳලාම මොකද උනේ? බුදු වෙන්න නිවන් දකින්න පුළුවන් වුණාද? එකම ආරාම ඉඳගෙන එකම බණ අහගෙන බුදුහාමුදුරුවෝත් එක්ක එකටම වාසය කරමින් අන්තිමේ දේවදත්ත හාමුදුරුවෝ මොකද උනේ? තවමත් අපායි. ඉන්ද ගීත එක වේරේ ගීත නින්ද දහම් මානහරේ සිත බින්ද දුක් සසරේ අවෝ දේවදත්ත නොදේකේ මොක්පුරේ. මේ බණ ඇහෙන කාලයක් තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයක් තියෙන්නේ. ඔයාලා හරි වාසනාවන්තයි. මිනිස්සෙක් කියලා ඉපදෙලා ඉන්නවා, ළමෙක් කියලා ඉපදෙලා ඉන්නවා, අත්පාකම් හොඳට වැඩ, අබ්බගාතේක් නොවි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයකින් ඉන්නවා. ඒ මනුස්ස ජීවිතේ තමයි දරුවනේ අපිට කලාතුරකින් හම්බෙන නිවන් දකින්න පුළුවන් හොඳම භවය. වෙන මොන භවයක පුදුනක් අපිට නිවන් දකින්න හරි අමාරුයි. කෙලෙස් නැති කරගන්න පුළුවන් එකම ජීවිතය මනුස්ස ජීවිතය. ආගේ මනුස්ස ජීවිතය ඔබට ලැබිලා තියෙනවා. බණ ඇහෙන කාලයක්. හොඳට බුද්ධිය වැඩ කරනවා. අත්පාකම් හොඳට තියෙනවා. සතුට වෙන්න ඕනේ, සන්තෝෂ වෙන්න ඕනේ පෙර පිනකට. අපිට මේ සියල්ල මේ විදිහට ලැබිච්ච එක ගැන. ඒ නිසා ඕනතරම් දුක් විඳින, ඕනතරම් අනේක විදිහ ගැහැට විඳින
අවුල් පසුබිම් දරු සමාජය තුළ ජීවත් වෙනවා. ඒ නිසා අපි දුක් හැට විඳින සමාජය තුළ සසරින් එතර වෙන්න හොඳම මාර්ගය මේ උන්වහන්සේ දේශනා කළේ මේ රසක් පොයේ සමරන්නේ ඒ නිසාවෙන්. ඒ නිසා ජීවිතයට වැදගත්කමක් ගන්න උන්වහන්සේ පිරිනිවන් කාල අවුරුදු 2569 කියත් අද උන්වහන්සේගේ ගුණයන් වෙනුවෙන් තවමත් මිනිස්සු වන්දනා කරනවා. ආගෙම ගුණයෙන් පිරිච්ච සුවඳින් සීලයෙන් පිරිච්ච ළමෙක් වෙන්න. එහෙම ගුණයෙන් පිරිච්ච මිනිසෙක් වෙන්න. ඒ තමයි සමාජයේ වටිනාකම. ඒ නිසා ඔබට අද දේශනා කරේ දසක් පුර පසළොස්වක පොහොය දවසේ තියෙන වටිනාකම අපේ තරක් වැඩසටහන් වලක් තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාව කෙටි ස්තුතියක් විදිහට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වැඩ කටයුත්ත සංවිධානය කරගන්න අපේ විදුහල්පතිතුමන් ලොකු අනුශාසකත්වයක් අවවාද සැපීමක් මූලිකත්වයක් දුන්නා. ඒ නිසා එතුමාට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා පවත්වනවා. අපේ අංශ ප්‍රධාන ගුරුවරු ඒ වගේම විශේෂයෙන් අපේ ලොකු ආමුදුර ලොකු කැපකිරීමක් මේ පින්කම සාර්ථක කරගන්න සහයෝගය දුන්නා. උන්වහන්සේටත් අපි නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. අපේ ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලයේ අනිෂ්ඨ ජේෂ්ඨ මේ අංශ ප්‍රධාන ගුරු බෞද්ධුන් ආදී කොටගත්තු අධ්‍යයන අනධ්‍යයන සියලුම කාර්ය මණ්ඩලයට පුණ්‍ය අනුමෝදනා පවත්වනවා. විශේෂයෙන් අද දවසේ අපි කැඳවපු මේ පරණ බුද්ධ මන්දිරයේ කින්නාලයක කරන් අපිට අනුග්‍රහය ලබා දෙපු මේ ලීලාවතේ බෞද්ධ මුසාර ධම්මික මහත්මයා ඒ වගේම මේ ස්වාමී දියණිය ඇතුළු අපේ විද්‍යාලයේ ඉගෙන බලබනේ දේශාන් දුලංජන දරුවා මේ හැමෝටම අපි නිරුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ කුඩි විද්‍යාලය වෙනුවෙන් පරිත්‍යාග කරන මේ අවස්ථාවට සැපමිනි මේ අපේ අම්මලා හැමෝටම අපි නිරුක් නිරෝගී භාවයේ චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදේ අනුදෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ දරුවෝ හැමෝටම මේ පුද පූජාවන් සම්බන්ධ වෙච්ච හැමෝටම ඇතිවෙන්න තිබෙන සියලු රෝගාබාධ අපලෝපද්‍රවයන් විත්නම් ඒ සියල්ලක් දුර වේ බුද්ධ වේවා නිරුක් නිරෝගී භාවයේ චිරජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ තුලින් ලැබේවා සැලසේවා සාදු කියලා හැමෝම ප්‍රාර්ථනා කරගන්න.